කවුරු හරි වාට ඇට දෙකෙන් හිතන එක කියලා තියෙනවද? එහෙනම් ඒක වැඩි හිතන්න එපා. අවපට භූමිල පංජතිල පොරොන්දම පංජතිල පොරොන්දම 2025 අවුරුද්ද කියන්නේ ලාංකික සිනමාවට අමතක නොවන අවුරුද්දක්. මොකද ආදායම් පිට ආදායම් වාර්තා උපයවපු වාර්තා අලුත් කරපු චිත්‍රපට රාශියක් 2025 තිරගත වුණා. ඉතින් සිනමාවට මේ අවුරුද්ද අමතක වෙන්නේ කොහොමද? දැන් 2026 පළවෙනි මාසෙත් ඉවරයි. ඉතින් මේ සිනමාවේ මේ පැටර්න් එක අරගෙන දුවන්න පටන් ගත්ත අලුත්ම ෆිල්ම් එක තමයි ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ චමින්ද ජයසූරිය. කියන්න ඕනෙමයි මේක ඔහුගේ පළමු සිනමා ගමනය. පළවෙනි එක රිදෙන්නව දීලා දෙනවා. සඳ පායන යාමේ බයිලා ලොවේ රාජනාමේ නන්වන හද සාමේ මමයි පාන තුරේ සෝමේ. ඒ වගේම චිත්‍රපටයේ තිර රචනය චාමර කොඩිතුවක්කෝ. ඒ වගේම චිත්‍රපටයේ ප්‍රොඩියුසර් නිෂ්පාදන පිරිවැය දරන්නේ ශාන්ත ගීත දේවගේ. දෙමව්පියන්ගේ වලට පස් ටික දාන දවස වෙනකම් දරුවෝ යහතින් හුස්ම ගන්න ඕනේ මයි පුතේ. ඇක්ටිං නම් ඇක්ටිං, ෆයිට් නම් ෆයිට්, ගන් ෂූට් නම් ගන් ෂූට්. පිරිමිත් තරග රඟපාන චිත්‍රපට බලන්න ඕන මේක තමයි ඒක. බලන්නකොස පොඩි සංගීතය. මට කෙලිය නේද තරුණ කැල. කවුද කොහේ මණ්ඩගෙන? මේ දවස්වල තරුණ කැලක් එක හැල්මේ දුවන ෆාදර් ගෝඩ් ෆාදර් කෙනෙක් වෙච්ච ඔස්මන් ගුණසේකරගේ කතාව. ඔහුත් ඉතින් අපි අතරම ඉන්න අපි වගේම මිනිස්සෙක්. ගම්පා කට්ටියට නම් ඔහු ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ෆාදර් චිත්‍රපටයට වෙඩි වගේ බුලට් ටිකක් චමින්ද ජයසූරිය එකතු කරගෙන තියෙනවා රංගන කාර්යභාරය සඳහා. ඉතින් ඔහුගේ තෝරා ගැනීම කොච්චර විශිෂ්ටද කියලා ඔබට ෆාදර් බැලුවොත් තේරෙවි. සිංහල සිනමාවට මගේ හැරණු හඩ, ඒ වගේම ලාංකික ප්‍රේක්ෂකාගාරය අහන්න ආසම හඩ හදවතේ ගායකයා චාමර වීරසිංහ ෆාදර් චිත්‍රපටය වෙනුවෙන් ගී ගයනවා. ඉරහඳ සෙවනැල්ලේ කළු සුදු ඕවිල්ලේ. ඒ විතරක් නෙමෙයි කාංචන අනුරාධිත් ඇගේ ගීතයකින් දායකත්වය ලබා දෙනවා ෆාදර් චිත්‍රපටයට. ඉතින් 2026 ලාංකික සිනමාවට සුබ නොවන්නේ කොහොමද? ෆාදර් බොක්ස් ඔෆිස් කලෙක්ෂන් කුඩු කරගෙන හැල්මේ දුවනවා. ඉතින් බලපු නොබලපු ඔයාලට ආරාධනා කරනවා ෆාදර් බලන්න. නොබලපු අය අනිවාර්යයෙන්ම බලන්න. මේක බලන්න ඕනෙම කතාව. අවසානයට කියන්න තියෙන්නේ චමින්ද ජයසූරිය තරුණ කැලක් එක්ක නේද ලාංකික සිනමාවේ බොක්ස් ඔෆිස් කලෙක්ෂන් එකට. ජය වේවා ෆාදර්.